ඉංග්‍රීසියෙන් කියනවා බෙරිල්. මේ බෙරිල් නැත්තම් තරෙප්පු පැමිලියකට තමයි බිස්නස් එකේ තියෙන තවත් වටින ගල් කියන ගල් කීපයක්ම තියෙනවා. ඒක ඉහළින්ම තියෙනවා මේ බෙරිල් පැමිලි එකේ කොළ පාටින් හම්බෙන ඒවාට අපි කියනවා එමරල්ඩ් කියලා. ඒකට සිංහලෙන් කියනවා මරකත පච්ච කියලා. මොකද්ද? සිංහලෙන් කියනවා මරකත පච්ච, එමරල්ඩ් කියලා කියන මුළු ලෝකෙම ආදරය කරන ජනප්‍රිය ගල. මොකද්ද පැමිලි එක? බෙරිල්. එතකොට මේ බෙරිල් එකේ සුදු පාටින් හම්බුනොත් අපි කියනවා දියතරෙප්පු. ලංකාවේ පොළොවේ හම්බෙනවා. හැබැයි එමරල්ඩ් හම්බෙනවද? නෑ. මේ වෙනකන් හම්බෙලා නෑ. ඉදිරියේදී හම්බෙයිද කියන්න බෑ. ඉඳලා හිටලා ගල් කැල්ලක් දෙකක් හම්බෙන්න පුළුවන්. දියතරෙප්පු කිසි අඩුවක් නෑ තියෙනවා. හැබැයි දියතරෙප්පුත් එක්ක තව තියෙනවා එකක් කතාවක්. මොකද්ද? රාජසිංහ රජුරුවන්ගේ කාලේ ඉඳලා කණ්ණාඩි කපන කට්ටියක් ඉන්නවා. පිළිමතලාවේ කහවේ තරෙප්පු කණ්ණාඩි කියලා. හැබැයි දියතරෙප්පු වටින්න නැතුණාට ලංකාවේ හම්බෙනවා තව ගලක් තියෙනවා. මොකද්ද? ඇකෝමැරින්. ඇයි ඇකෝමැරින් නැත්නම් ඇක්වාමැරින් කියලා කියන්නේ? සී බ්ලූ කලර් එකක් තියෙනවා. මුහුදේ වතුර පාට ග්‍රීනිෂ් බ්ලූ. තව නමක් කියනවා රත්නපුරේ. මොකද්ද? පච්ච පඩියන් කියලා. ඔයාලට සාමාන්‍ය කැරට් 20 30 කැපෙන ගලොත් ගත්ත හැකි ලක්ෂෙන් පල්ලෙහ. හැබැයි පරිස්සම් වෙන්න. මොකද්ද? ෆ්ලෝරයිට් උත් වෙනවා මං උදේ කරපු නිල් පාට මං කිව්වා මේ කියන ගල. එහෙනම් ලොකු ගල් එනවා. ලොකු මිලක් නැහැ. පච්ච පඩියන් කියලා යාලම දෙනවා. හැබැයි චෙක් කරලා බලන්න ෆ්ලෝරයිට්ද නැද්ද කියලා. නිල් පාටින් ආවොත් ෆ්ලෝරයිට් එක වටින්නේ පච්ච පඩියන් වටිනවා. Ceylon Gemological Institute.